සුබ දවසක් ඕගොල්ලන්ට. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි commercial bank e-slip කියන මේ app එක හරහා check එකක් deposit කරන්න කියලා. මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් කියලා දුන්නා මේ app එක කොහොමද download කරන්නේ. ඒ වගේම අපි මේ e-slip කියන app එක හරහා කොහොමද cash deposit කරන්න කියලා. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි check එකක් deposit කරන්න කියලා මේ app එක හරහා. මුලින්ම දෙවෙනියට පෙන්නලා තියෙන check deposit කියන icon එකට touch කරන්න. මෙතනදී ඔයාගේ බැංකුව ගිණුමට සල්ලි දානවා නම් ඔයාගේ commercial bank account number ලබා දෙන්න. මෙතනදී වෙනත් පුද්ගලයෙකුගේ commercial bank account number ලබා දෙනවා නම් ඔයා මෙතන මේ අද account කියන තැන touch කරලා මේ පුද්ගලයාගේ commercial bank ගිණුම් අංකය ලබා දෙන්න. මෙතනදී ඔයා ගාව තියෙන්නේ cash check එකක් නම් ඔයාට පුළුවන් මේ සල්ලි saving account එකකට දාගන්න. නැත්නම් මේ වගේ අවස්ථාවලදී බොහෝ විට පාවිච්චි කරන්නේ ජංගම ගිණුමක්. ඒ කියන්නේ current account එකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට චෙක් එක පිටුපස හැරෙව්වහම කොටු දෙකකට වෙන් කරලා තියෙනවා. මෙම කොටු දෙකෙන් දකුණු පැත්තේ කොටුවේ පහත රූපයේ පෙන්ලා තියෙන ආකාරයට come e-check කියලා අපි පෑනකින් සඳහන් කරන්න ඕනේ. ඉන්පසුව චෙක් පතේ පිටුපස ඇති වම් පස කොටුවේ පිළිවෙලින් ඔයාගේ හැඳුනුම් පතේ තියෙන ආකාරයට ඔයාගේ නම, ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක, ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක කියන්නේ හැඳුනුම්පත් අංකය දීලා ඊට පස්සේ ටෙලිෆෝන් නම්බරය දීලා අස්සන් දෙකක් දාන්න ඕනේ. අපි නැවතත් Combank e-slip app එකට යමු. දැන් මම කලින් කිව්ව විදිහට මෙතෙන්ට ඔයාට අවශ්‍ය account නම්බරය ලබා දීලා OK කියන බටන් එක දෙන්න. ඉන්පස්සේ ඔයාට මේ පේන විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා නිල් පාට රවුමක සුදු පාට ප්ලස් බටන් එක. අන්නේ ප්ලස් බටන් එකට ටච් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ චෙක් පතේ ඉදිරිපස ඡායාරූපයක් මම මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. මෙහිදී ඡායාරූපය ලබා ගන්න ඕනේ. මම මේ ඊතල වලින් පෙන්නලා තියෙන තැන් තුන නිවැරදිව කහපාට කොටු තුන මත හිටින විදිහට තමයි මෙතනදී අපි ඡායාරූපය ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඉන්පසු අපිට දකුණු පැත්තේ කෙළවර යටින් බලා ගන්න පුළුවන් done කියලා බටන් එකක් තියෙනවා. අන්නේ බටන් එකට ටච් කරන්න ඕනේ. ඉන්පසුව නැවත වතාවක් ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ චෙක් එක පිටිපස්ස පැත්තට හරවලා චෙක් එකේ පිටුපස ඡායාරූපයක් පහත රූපයේ මම මේ රූපේ පෙන්ලා දෙන විදිහට ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. ගහගෙන ඒක ගානට ක්‍රොප් කරලා හදාගෙන නැවත වතාවක් done කියන බටන් එක උඩ ටච් කරන්න ඕනේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඉන්පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ අලුත් අතුරු මුහුණක් ඕපන් වෙනවා. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ චෙක් එකේ තියෙන මුදල ඉලක්කමින් ලබා දෙන්න ඕනේ මේ amount කියන තැන. ඊට පස්සේ මෙතන මේ check date කියන තැන check එකේ තියෙන check date එක ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ check number කියන තැන ඔයාගේ check එකේ තියෙන check number එක ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ purchase of transaction කියන තැන මේ check එක ඔයා දාන්න හේතුව මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන මේ confirm කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක උඩ touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ අතුරු මුහුණක් බලා ගන්න පුළුවන්. මේ අතුරු මුහුණතේ ඔයාගේ තොරතුරු නිවැරදිව තියෙනවා නම් ඔයා ලබා දුන්න තොරතුරු නිවැරදිව තියෙනවා නම් මෙතන මේ පල්ලෙහාන් තියෙනවා done කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ අපි touch කරන්න ඕනේ. මෙතනදී ඔයා done කියන බටන් එක ඔබන්න කලින් බලන්න ඔයා check එකේ තියෙන amount එක නිවැරදිව දීලා තියෙනවද? check එකේ තියෙන check date එක මෙතන නිවැරදිව දීලා තියෙන්නේ. check එකේ තියෙන check number එක මෙතන නිවැරදිව දීලා තියෙන්නේ. මේ check එක වැටෙන පුද්ගලයාගේ නම හරියද? ඒ check එක දාන පුද්ගලයාගේ account number එක හරියද? ඒ check එක දාන්න හේතුව නිවැරදිව ඔයා දීලා තියෙනවද කියලා. ඊට පස්සේ තමයි ඔයා done බටන් එක දෙන්න ඕනේ. දැන් ඔයා මෙතන done බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ අතුරු මුහුණක්. මෙතනදී ඔයා check එක දාන්න කලින් ඔයාට පෙන්වන්නේ මෙතන මේ physical check not received කියන විදිහට තමයි ඔයාට පෙන්වන්නේ මේ කහපාට කොටුවෙන් පෙන්වලා තියෙන විදිහට. ඊට පස්සේ මෙතනදී ඔයා check එක වෙන්ද වගේම පොලිමේ ගිහිල්ලා check එක දීලා ඔයාගේ මේ QR code එක ඒගොල්ලන්ට ස්කෑන් කරගන්න දීලා ඔයා check එකේ තියෙන සල්ලි දාගත්තට පස්සේ ඔයාට පෙන්වන්නේ මේ physically check received කියන විදිහට නිල් පාට විදිහට.
මෙතරදී ඔයා මේ දාන්න යන චෙක් එක ප්‍රතික්ෂේප වුණා නම් මේ උඩින් පෙන්වනවා මෙතන රතු පාට ඩිස්ක්‍රීනෙට් කියලා. අන්න ඒ විදිහට තමයි පෙන්වන්නේ. මම ඔයගලන්ට නැවත වතාවක් මතක් කරනවා මම මේ වීඩියෝට කලින් වීඩියෝ එකක් කරා මේ ඇප් එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ. එතකොට මේ ඇප් එක කරහා කොහොමද කෑෂ් ඩිපොසිට් කරන්න කියලා. ඉතින් මම ඔයගලන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න, පුළුවන් තරම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයගලන්ට මතක් කරනවා. ඉතින් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.